CDB සම්මා වායාම සාර පරපුරක හෙට දවස වෙනුවෙන් සම්මා මේ මුළු බුද්ධ ශාසනයම රඳා පවතින්නේ සිහිය මත. කෙනෙකුගේ ජීවිතයේ ලෞකික දියුණුවත් ලෝකෝත්තර දියුණුවත් සලසා ගන්න පුළුවන් වෙන්නේ නිවැරදි සිහිය මත. අපි හැම වෙලාවෙම අසිහියෙන් ඉන්නකොට අවසිහියෙන් කටයුතු කරනකොට අපි හැම කෙනෙකුගේම සිතෙහි වැඩෙන්නේ ඇලීම, ගැටීම, මුලාවීම. සිහිය කොයිතරම් වැදගත්ද කියනවා නම් බුදුරජාණන් වහන්සේ පවා අපිට අනුශාසනා කළේ යම් කෙනෙක් නිවැරදි සිහියෙන් සිටිනා විටක ඒ කෙනාගේ සිත රාගය පැත්තට නැවෙන්නේ නැහැ. ද්වේෂය පැත්තට නැවෙන්නේ නැහැ. මෝහය පැත්තට නැවෙන්නේ නැහැ. අකුසලයට නැවෙන සිතක් කුසලය පැත්තට නවා ගන්න නම් ඔබේ සිතේ නොඇලීම, නොගැටීම, මුලා නොවීම හදා ගන්නට නම් නිවැරදි සිහිය අපි හැම කෙනෙකුටම අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිවැරදි සිහිය අපේ සිත එකඟ කරන්නට උදව් වෙන දෙයක්. නිවැරදි සිහිය මනාකොට පිහිටවා ගැනීම අපේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට පිටුවහලක්. ඔබ දන්නවද සිහියෙන් අප කටයුතු කරන විට දුක් දුම්නස් ශෝක පරිදේවයන් මේ සිත වෙලා ගන්නෙ නෑ. විශේෂ ඥානයයි සිතෙහි පිරිසිදුකමයි අප තුල වැඩෙන්නේ. ඒ විතරක් නෙමෙයි නිවැරදි සිහියෙහි ගැඹුරුම තැන තමයි අමා නිවන අවබෝධ වීම. පුළුවන් තරම් මහන්සි ගන්න ඒ උතුම් නිවැරදි සිහිය දහමට අනුව පවත්ව ගන්න. ලෞකිකවත් ලෝකෝත්තරවත් එය ඔබේ සදාතනික දියුණුවට මාවතයි. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.